හායි කොහොමද? ඔන්න අද ගෙනත් තියෙන වීඩියෝ එක නම් කොණ්ඩේ ගැන හිතන ඔයා වෙනුවෙන්මයි අරන් ඇවිත් තියෙන්නේ. බබා ලැබුණට පස්සේ මගේ කොණ්ඩෙත් යන්න ගත්තා. ඉතින් ඒ නිසාම මම කොණ්ඩේ කැපුවා. හැබැයි ඒ කපපු කොණ්ඩේ මේ තියෙන ප්‍රමාණයට වවා ගන්න මම කරපු සත්කාරයක් තමයි අද අරන් ඇවිල්ලා තියෙන්නේ. බලන්නකෝ මේ view එක. දැන් නම් වෙලාව දවල් 12ටත් කිට්ටුයි. හැබැයි ඉතින් මෙතනට ආවම මේ වටපිටාව පුදුම තරම් ලස්සනට පේනවා. මම නම් හරිම ආසයි ඇත්තට මේ දිහා බලන් ඉන්න. හරි අපි බලමු කොහොමද මේ හෑ මාස්ක් එක හදාගන්නේ කියලා. මේ නම් කලින් දවසේ රෑ මම උළුහල් ටිකකට කරාඹු නැටි ටිකක් දාලා මුළු රෑයක්ම වතුරේ දාලා තිබ්බා. උළුහල් පාවිච්චියෙන් කොණ්ඩේ වවා ගන්න වගේම හිස්වරි ප්‍රශ්න තියෙන කෙනෙක්ට උනත් උළුහල් පාවිච්චිය ගොඩාක් හොඳයි. අපේ හිස් කබල පිරිසිදු කරන්න ගොඩාක් හොඳ දෙයක් තමයි මේ උළුහල් කියන්නේ. අපිට මේකට ඕනේ කරනවා කෝමාරිකා. කෝමාරිකා මම නම් පොත්ත සුද්ධ කරලා තමයි කෝමාරිකා අරන් තියන්නේ. කෝමාරිකා ඒ වගේම තමයි බිත්තරයක්, ඔලිව් තෙල් ටිකක්. මෙතනදී මම විශේෂයෙන්ම කියන්නේ මම අද අරගෙන තියෙන මුරුංගා කොළ විතරයි. හැබැයි මම සාමාන්‍ය බබත් එක්ක ටිකක් අමාරු නිසා තමයි අද මේ කොළ විතරක් පාවිච්චි කරේ. හැබැයි මම සාමාන්‍ය ගෙදර කෙනෙක් ඉන්න දවසට නම් අනිවාර්යයෙන්ම පෙරදළු ටිකක්, කොහොඹ කොළ ටිකක්, දෙහි කොළ, ඒ වගේම වෙරළු කොළ ටිකක් මේ වගේ මට ගෙදරදී හොයාගන්න පුළුවන් හරිම ඒ කියන්නේ ඖෂධීය වටිනාකම් තියෙන මේ කොළ ටිකක් එකතු කරගන්නවා අනිවාර්යයෙන්ම. එකතු කරගෙන මේ ටික හොඳට එකතු කරලා බ්ලෙන්ඩ් කරගන්න තියෙන්නේ පේස්ට් එකක් වෙනකන්. දැන් මේ ඇත්තටම වීඩියෝ වෙලා නෑ මගේ සමහර කොටස් නම්. දැන් මේ තියෙන්නේ බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ අපිට පේන විදිහ මම මේකට ඔලිව් තෙල් එකතු කරලා තියෙනවා. සාමාන්‍යයෙන් ඔලිව් තෙල් නැතත් සාමාන්‍යයෙන් තමයි යූස් කරන පොල් තෙල් එක අපිට මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ පේස්ට් එක හදාගත්තට පස්සේ විශේෂයෙන්ම මම මේකට මුදවපු කිරි එකතු කරගන්නවා. එහෙම කිරි නැති කෙනෙක් යෝගට් එකක් වුණත් කමක් නැහැ. ඊට පස්සේ ගාලා මේක හිස් කබලේ හොඳට හිස් කබලේ ඇප්ලයි කරගන්න ඕනේ. ඒ ඇප්ලයි කරගත්තට පස්සේ ඔයාලටම දැනේ හිස් කබලට පුදුම තරම් සනීපයක් දැනෙනවා, සිසිලසක් දැනෙනවා. ඉතින් ඒක දාලා සාමාන්‍යයෙන් පැය පැයක් වගේ තියලා වොෂ් කරන්න අපිට පුළුවන්. මම නම් ඇත්තටම ෂැම්පු කන්ඩිෂනර් අවශ්‍ය නැහැ. මම නම් අර බබා ඉන්න නිසා ෂැම්පු ටිකක් දාලා වොෂ් කරේ. හැබැයි ඔයාට පුළුවන් ෂැම්පු නැතුව වුණත් මේක වොෂ් කරලා දාන්න. මේ මම වොෂ් කරලා ටික වෙලාවකට පස්සේ ඇත්තට මම කන්ඩිෂනර් එකක් පාවිච්චි කරේ නෑ. මොකද මේ උළුහල් කියන්නේම ස්වභාවික කන්ඩිෂනර් එකක් නේ. ඉතින් මට තියෙන්නේ කර්ලි හෙයා එකක් නිසා අනිවාර්යයෙන්ම කන්ඩිෂනර් ඕනේ. නැත්තම් ප්‍රිසි වෙනවා. ඉතින් නමුත් මේ බලන්න සාමාන්‍යයෙන් ටිකක් වෙට් ගතියට මගේ කොණ්ඩේ තියෙනවා මේ සත්කාරය කරන දවසට. ඇත්තටම මේ මගේ කොණ්ඩේ කොටටම කපපු කොණ්ඩයක්. හැබැයි මේ තරම් ප්‍රමාණයක් මම වවා ගත්තේ මෙන්න මේ සත්කාරයෙන්. ඊට අමතරව මම ඔයිල් එකකුත් පාවිච්චි කරනවා. ඒත් මම හිතනවා මේ සත්කාරයෙන් මගේ කොණ්ඩේට ලොකු වෙනසක් මට කරගන්න පුළුවන් වුණා කියලා. ඔයාත් පුංචි බබෙක් ඉන්න අම්මා කෙනෙක් නම් ඔයාටත් මට වගේම කොණ්ඩේ යන ප්‍රශ්න, කොණ්ඩේ ඝනකම නැති ප්‍රශ්න මේවා තියෙන්න පුළුවන් නේ. ඉතින් මේ සත්කාරය කරලා බලන්නකෝ. අනිවාර්යයෙන්ම පැහැදිලි වෙනසක් ඔයාටත් මට වගේම බලා ගන්න පුළුවන් වෙයි. සතියකට වතාවක් වගේ කරනවා නම් ගොඩක් හොඳයි. හැබැයි ඉතින් කාර්යබහුලත්වයත් එක්ක හැමෝටම මේ වගේ කරන්න බෑනේ. මාසෙකට දෙවතාවක්වත් අඩුම පුළුවන් නම් මේ සත්කාරය කරනවා නම් සාමාන්‍යයෙන් හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. ඊට අමතරව ඔයාලගේ අනිවාර්යයෙන්ම ඔයිල් දාලා හොඳට මසාජ් කරන්න ඕනේ. ඒ දේවලුත් අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. රටක ආයේ අමාපෙම් හසකෙන් යයි පිපින්නම් විඳින්නම් ආදරේ වයන්නම් හදවීනාවේ සුපෙම්බරගී සංසාරේ සොයන්